ආයි කට්ටිය කොහොමද ඔයගලන්ට මං අද කතා කරන්න යන්නේ අනියම් බිරින්දෑවරුන්ට. ඒගොල්ලන් මගෙන් බහුල අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද කසාද බඳපු පිරිමි කෙනෙක්ව අපි වෙතට හරවගන්නේ? කොහොමද කසාද බඳපු පිරිමි කෙනෙක්ව අපිට ආදරය කරන තත්ත්වයට අපිපත් කරගන්නේ? මම දන්නේ මේ වීඩියෝ එකට කොයි විදිහට අපේ වයිෆ්ලා ටික මට මේ උත්තර ප්‍රතිචාර දක්වයිද කියලා. It doesn't matter. මම කාන්තාව හැමෝම වෙනුවෙන් කතා කරන හින්දා මං මේකටත් පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මේන් පොයින්ට් එක තමයි ඔයාගේ මැරිඩ් බොයිෆ්‍රෙන්ඩ් වව හම්බෙන්න ආපෙලාවට කවදාවත් එයාට ප්‍රශ්න කෝටියක් එකතු කරන්න එපා. එයා එනකොටම එයාට ලස්සන වෙල්කම් එකක් දෙන්න. හරි ආදරණීය හග් එකක් එක්ක හිත සහැල්ලු වෙලා යන වෙල්කම් එකක් දෙන්න. ඒ වගේම තමයි එයා ඔයාව හම්බ වෙන්න සෑම අවස්ථාවකම ඔයාලා දෙන්න විතරක් ගැවසෙන්න පුළුවන්. ඔයාලා දෙන්නගේ ප්‍රයිවසි එක උපරිම ආරක්ෂා කරගන්න පුළුවන් පරිසරයක ඔයාලා දෙන්න හමු වෙන්නේ. කියන්නේ ඔයාලා දෙන්න නිතරම තනි වෙන්න බලන්න. ඒ අචුට්ටක් ගෙදරගේ ඔයාව හම්බෙන්න ආව ගමන් පොඩි රොමැන්ටික් ගතියකින් අචුට්ටක් හෙඩ් එක මසාජ් කරලා පොඩි හග් එකක් දීලා පොඩි කිස් එකක් දීලා වට අහන්න පුළුවන්. කොහොමද ඔයාගේ අද දවසේ කොහොමද වැඩ කටයුතු ටික අද දවසේ ගෙවුණේ කොහොමද ඔයාගේ පවුලේ ඔයාගේ වයිෆ් සතුටින් ඉන්නවද එයා හොඳින් ඉන්නවද ඔයාගේ දරුවන්ට කොහොමද නිරෝගීව ඉන්නවද ඒගොල්ලන් ඔය ටික මේන් පොයින්ට් එක තමයි සයිඩ් චික් කෙනෙක්ගේ අනියම් බෙන්දකගේ මේන් පොයින්ට් ටික තමයි. එතකොට ඔයාම වෙන්න. ඔය ටික රංගපාලනම් කරන්න යන්න එපා. ඔයාම වෙන්න. මතක තියාගන්න මම කියන්නේ ඔබම වෙන්න කියලා. හොනෙස් භාවය මාරයි ඉම්පෝර්ටන්ට්. එතකොට එයාට පැහැදීමක් ඇති වෙනවා ගැන. එතකොට එයාගේ දුරකථනය ගැන කවදාවත් ඔයා අහන්න යන්න එපා. සෝෂල් මීඩියා වලට එන්ටර් වෙන්න යන්න එපා. ඒක පැත්තෙන් ඔයා S2 ක්ලෝස් කරලා තියාගන්න. එතනට යන්නම එපා. ඔයාට මේ දේවල් අවශ්‍ය නැති ගානට ඔයා හැසිරෙන්න. එතකොට ඔයාලා දෙන්නගේ ඔය හග් කිරීම තුළ ආදරය කිරීම තුළ පොඩ්ඩක් ඔළුව මසාජ් කිරීම තුළ ඔයාලා දෙන්න ඔටෝමැටිකලි මොංගොර තැනට එන්ටර් වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය අතරතුරත් ප්‍රශ්න කෝටියක් මතු කිරීමෙන් වැළකී සිටින්න. ඒ අවස්ථාවේදී ඔයා පාවිච්චි කරන්න යාට හොඳ වචන ටිකක්. ඒක මං කියන්නේ අර නකින් ටයිම් එකේදී මොංගොර කියන්නේ. දන්නවනේ මං කියන එක. ඔතනදී ඔයා පාවිච්චි කරන්න ලස්සනම වචන ටික. කොහොමද එයා ස්ට්‍රෝං? එයා කොහොමද ඔයාව සතුටු කරන්නේ? කොහොමද එයා ඒ කාර්යය කරන්නේ? ඒ කාර්යය කවදාවත් ඔයාට ලැබිච්ච නැති විදිහට එයාගෙන් ලැබෙන බව අඟවන්න. එතකොට එයාගේ ෆීල් එක හයි වෙනවා. ඒ කියන්නේ එයා ස්ට්‍රෝං මෑන් කෙනෙක් බව ඔයා එතනදී එයාට දන්වන්නේ. එතකොට එයා සතුටු වෙනවා ඔයා ඒ ගැන අප්‍රීෂিয়েට් එකක් කරන එක ගැන. එතකොට ඔතනින් ලොකු ස්ට්‍රෙස් එකක් එයාගේ අඩු වෙනවා. එතකොට මේන් පොයින්ට් එකක් මේන් නෙමෙයි තව පොයින්ට් එකක් තියෙනවා මෙතන. කවදාවත් එයාගේ වයිෆ් ගැන එයා කම්ප්ලේන් කරත් ඒවා සපෝට් එක දෙන්න යන්න එපා. එයාගේ වයිෆ්ගේ යම්කිසි අඩුපාඩුකම් එයා කම්ප්ලේන් කරනවා නම් ඔයා මතක තියාගන්න එයාගේ වයිෆ්ගේ හොඳ ඔයා කියන්න. එතනදී ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න එයාගේ වයිෆ්ගේ හොඳ කියන්න. එයත් ඔයා ගෑනු කෙනෙක් විදිහට ගෑනු කෙනෙක්ව තේරුම් ගත්ත තැනට කතා කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. එතකොට අනිත් කාරණය තමයි කවදාවත් ඔයාගේ යාළුවන්ට කිසි කෙනෙකුට එයා ගැන හොයන්න. එයාගේ වගතුග හොයන්න යන්න දෙන්න එපා. කවදාවත් එයා උපයන මුදල ගැන හොයන්න යන්න එපා. කවදාවත් එයාගෙන් අහන්න එපා කොයිතරම් මුදලක් එයා උපයනවද කියලා. ඉතින් එයා ඔයාගේ ළඟට ඇවිල්ලා ඒ ගත කරන 30 මිනිත් හරි පැය හරි ඒ වෙලාව උපරිම ඔයා පාවිච්චි කරන්න එයාගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව එයාට කේරින් එකක් දෙන්න. එයාට ලොකු කේරින් එකක් ඔයා දෙන්න. එයාව රැක බලා ගන්න බව ඔයා පෙන්වන්න. ඒ ස්පෙන්ඩ් කරන විනාඩි 30 හෝ පැය ඇතුළත. ඉතින් ඔය වගේ දේවල් more important වෙනවා පිරිමි කෙනෙකුට සයිඩ් චික් කෙනෙක්ව චූස් කරන්න over එයාගේ වයිෆ්. මෙතන මේන් පොයින්ට් එක තමයි එයා ඔය ටයිම් එක ස්පෙන්ඩ් කරලා යන්න හදන කිසිම දවසක කිසිම වෙලාවක ඔයා තවත් එයාට ඉන්න කියලා වෙලාව ඉල්ලන්න යන්න එපා. කවදාවත්
වෙලාව ඉල්ලන්න යන්නත් එපා. ඒ ගැන ආගියු කරන්න යන්නත් එපා. යාගෙන් එයාට ආදරණීය හග් එකක් දීලා ඔයාට කියන්න පුළුවන් පරිස්සමෙන් යන්න. ඔයා හෙටත් දෙන්න මං අනිවාර්යෙන් ඔයා එනකන් බලන් ඉන්නවා කියලා. ඔන්න ඔය වගේ ඔයා කරලා බලන්න. එයාට රොමෑන්ටික් ආදරණීය ස්ට්‍රේස් අඩු ලයිෆ් ස්ටයිල් එකක් අර පැයට ඔයා දීලා බලන්න. එයා ඔයාව චොස් කරනවා over එයාගේ vibe. So stay positive guys. මට hate කරන්න එපා. කාන්තාව හැමෝම වෙනුවෙන් මං කතා කරන නිසා තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. So stay positive guys.